වසර 44ක් පැරණි වාර්තාව අලුත් කිරීමට සූදානම් වන සොනාල් දිනුෂ නවතම ICC රෑන්කින් වල සොනාල් දිනුෂගෙන් දැවැන්ත පිම්මක් පරාජයෙන් ගැලවීමේ එකම මඟ. ආයුබෝවන් දයාවර ක්‍රීඩාලුලේ හිතවතුනි, ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනුෂහට ඉතිහාසගත වාර්තාවක් ලැබීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ තමයි හිතවතුනි, වසර 44ක ශ්‍රී ලංකා ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට අර්ධ ශතක 4ක් ලැබූ එකම පිතිකරුවා බවට පත්වීමට සොනාල් දිනුෂට හැකියාව ලැබෙනවා. අද දිනේදී තවත් ලකුණු 43ක් ලබා ගතහොත්. මීට පෙර මෙම දස්කම දක්වා තිබෙන්නේ දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉනිම දෙකේදීම ලකුණු 105ක් සහ ඊළඟ තරගයේ පළවෙනිමේදී ලකුණු 51ක් රැස් කරමින් දුලිප් මෙන්ඩිස් තබා තිබූ මෙම වාර්තාව මේ වන විට ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩක සොනාල් දිනුෂ සමකර තිබෙනවා. එනම් සොනාල් දිනුෂ පසුගිය ඉනින් 3 තුල ලකුණු 100ක්, ලකුණු 84ක් සහ ලකුණු 103ක් ලැබමින් ලකුණු 50 සීමාව ඉක්මවා ගිහිලා තියෙනවා පිට තරඟ 3කදී. එම නිසා මෙම දෙවනි ඉනිමේදී ලකුණු තව 43ක් ලබා ගතහොත් ඔහු මෙම වසර 44ක ඉතිහාසයේ පිට අර්ධ ශතක 4ක් ඉන්දියාවට එරෙහිව රැස් කර පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමේ ඒ අනගිය අවස්ථාව ඔහුට උදා වෙනවා. ඒ සමගම ක්‍රීඩාවල හිතවතුනි, නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම තුළ පිතිකරණ අංශයේ පළමු ස්ථානය හැරි බ්‍රොග් දිනාගෙන තියෙන ලකුණු 874ක් ලබාගෙන, එහි දෙවන ස්ථානයත් එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ලබාගෙන තියෙන ලකුණු 850ක් සමග මෙහි සිටින පළමු ඉන්දිය පිතිකරුවා වන්නේ රිෂාබ් පාන්ට් ලකුණු 711ක් ලබා ගනිමින් ඔහු 7 වෙනි ස්ථානයේ වෙත පැමිණ තිබෙන්නේ ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමෙන්. මෙම ශ්‍රේණිගත කිරීමෙහි සිටින පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කමින්දු මෙන්ඩිස් ස්ථාන 6ක් ආපස්සට ගමන් කරමින් 12 වෙනි ස්ථානයේ දක්වා පසුබැස තිබෙනවා. ඒ වගේම 13 වෙනි ස්ථානයේ රැඳී සිටීමට සමත් වෙලා තිනවා දිනේෂ් චන්දිමාල්. ඔහු ස්ථාන 2ක් පසුපසට ගොස් තිබෙනවා. ධනංජය ද සිල්වා ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 22 වෙනි ස්ථානයත්, පැතුම් නිස්සංක 25 වෙනි ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් 41 වෙනි ස්ථානයටත් හිමිකම් කියනවා. පසුගිය තරගවල දැක්වූ දක්ෂතා සමග සොනාල් දිනුෂ මෙම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 49ක් ඉදිරියට පැමිණෙමින් 54 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මීට පෙර 103 වෙනි ස්ථානයේ තමයි රැඳී සිට තිබුණේ. එයන ඔහු ස්ථාන 49ක් ඉදිරියට පනිමින් 54 වෙනි ස්ථානය දක්වා පැමිණ තියෙනවා පසුගිය තරගය තුළ තිබූ දක්ෂතාවයත් සමග. ඊට අමතරව හොඳම 100 අතර ඉන්න ලහිරු උදාර 91 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ. ඔහු ස්ථාන 7ක් පසුපසට ගමන් කොට තිබෙනවා. නවතම ICC ටෙස්ට් රෑන්කින් හි පන්දු යවන්නන් අතර මිචෙල් ස්ටාක් පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 872ක් රැස් කරමින් ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින්. මෙහි පළමු ස්ථානයේ සිටි ජස්ප්‍රීත් බුම්රා ලකුණු 862ක් ලබා ගැනීමෙන් දෙවන ස්ථානයේ වෙත පසුබැස තිබෙනවා. මෙහි සිටින පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ අසිත ප්‍රනාන්දු 15 වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 709ක් ලබා ගැනීමෙන් ඔහු ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඊට අමතරව තවත් ස්ථාන 5කින් ඉදිරියට පැමිණි ප්‍රභාත් ජයසූරිය 16 වෙනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. මෙම ලකුණු සටහනේ විශ්ව පනාන්දු 35 වෙනි ස්ථානයත්, ලහිරු කුමාර 38 වෙනි ස්ථානයත්, කසුන් රාජිත 56 වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා. පිතිකරුවන් හා පන්දියවන්න එසේ වෙද්දී මීට අමතරව මෙම ශ්‍රේණිගත කිරීමේ තුන් හිරියව් අංශයේ ප්‍රථම ස්ථානය ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජාට හිමිව තිබෙන්නේ ලකුණු 428ක් රැස් කර ගනිමින්. මෙහි 25 වෙනි ස්ථානයේ දිනා ගැනීමට ධනංජය ද සිල්වා සමත් ව ඇත අතර 43 වෙනි ස්ථානය ලබා ගැනීමට මිලාන් රත්නායක සමත්ව තිබෙනවා. හිතවතුනි, 43 වෙනි ස්ථානයේ සිටපු මිලාන් රත්නායක මෙම තරගයට ඇතුළත් නොවීම විස්මයට කරුණක්. ඒ සමගම 50 වෙනි ස්ථානය ප්‍රභාත් ජයසූරියත් කරගෙන ඉදී මෙම සටහනේ 85 වෙනි ස්ථානයේ සිටි සොනාල් දිනුෂ ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 71 වෙනි ස්ථානයේ වෙත පැමිණ තියෙනවා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමෙහි. මේට අමතරව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තවදුරටත් පළමු ස්ථානයේ දිනා ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ මෙම ලකුණු සටහනේ 7 වෙනි ස්ථානයයි. ශ්‍රී ලංකාව ලකුණු 76ක් රැස් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉහළින් ලකුණු 78ක් ලබා ගැනීමෙන් බංග්ලාදේශය 6 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ප්‍රිය ක්‍රීඩාලෝලේ හිතවතුනි, අද දිනේ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ පරාජයෙන් ගැලවීමට නම් අනිවාර්යයෙන්ම පළමු පැය දෙක සහ තේ පානය වනතුරු ශ්‍රී ලංකාව පිතිකරණයේ යෙදීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. තේ පානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ රැඳී සිටියහොත් ලකුණු 175කට ඉහළ ලකුණු ඉලක්කයක් ඉන්දියා කණ්ඩායමට ලබා දීමට හැකියාව තිබෙන අතර අවසාන පැය දෙක තුල එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පන්දියවන්නට හැකියාව ලැබේ කියලා
අපි හිතනවා. ඒ විතරක් නෙවෙයි හිතවතුනි. සෝබා දහමේ ආශිර්වාදය ලබා ගැනීමට එනම් වර්ෂාවක් පතිත වුවත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ක්‍රීඩකයන් දැවී ගියහොත් එම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී යනවා. ඒ නිසා වර්ෂාව පතිත වුණත් ජය පරාජයෙන් තොරව මෙම තරගය අවසන් කර ගැනීමට නම් අවම තරමින් වැඩි වේලාවක් ඉතිරි කඩළු 4 ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වෙන ශ්‍රී ලංකාවට කෙසේ හෝ පසුපෙළ පිතිකරුවන් වන සොනාල් දිනුෂ ප්‍රමුඛ, කේශර නුවන්ත ප්‍රමුඛ පසුපෙළ පන්දු යවන්නන්ට මෙම තරගය බේරා ගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් මෙම තරගයේ අනතුරුව සියලු විස්තර සහිතව නැවත ඔබ හමුවනතුරු VUP ක්‍රිකට් channel එක subscribe කර bell icon එකත් click කරලා තබා ගන්න. එමනම් ඔබ සැමට ජයග්‍රහයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.